මතයතුමාගේ සුවිශේෂයේ 5 වන පරිච්ඡේදයේ 13 වන වගන්තියේ සිට 16 වන වගන්තිය දක්වා ඔබ පොළවෙහි ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැති වූහොත් ඒට ලුණු රස කවන්නේ කුමකින්ද? ඉන්පසු ඒවා ඉවත දමනු ලබන්නටද මිනිසුන්ගේ පයින් පාගනු ලබන්නටද මිස අන් කිසිවකට සුදුසු නැත. ඔබ ලෝකේ ආලෝකය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිස්සු පහනක් දැල්වා එය බඳුනක් යට නොව පහන් රුකක් මත තබති. එවිට එය ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙයි. එමෙන්ම මිනිසුන් ඔබේ යහපත් ක්‍රියා දැක ස්වර්ගයෙහි වැඩවසන ඔබේ පියාණන් වහන්සේට ප්‍රශංසා කරන පිණිස ඔබේ ආලෝකය ඔවුන් ඉදිරියෙහි බබලවන්න. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙකුටම ප්‍රබල අභියෝගයක් දෙනවා. මේ අභියෝගය තමයි ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි බබලවන්න. ඔබ ඔබගේ හදවතින්ම අහලා බැලුවොත් ඔබ කොහොමද ඔබේ ආලෝකය අන් අය ඉදිරියෙහි ඔබ දල්වන්නේ? දල්වලා තියෙන්නේ. එහෙමත් නැත්නම් දල්වන්නට උත්සාහ කරන්නේ. අද මිනිස් සමාජයේම පරිහානියටපත් වෙලා දවසින් දවස මනුෂ්‍ය වටිනාකම්, සමාජ සාරධර්ම, ආගමික සාරධර්ම පිරිහීගෙන යනවා. සමහර අවස්ථාවන් වල අපිට කතා කරන්නට ලැජ්ජයි සමහර දේවල් ගැන. අද මොකද්ද මේ සමාජයට උනේ? සමාජයට උන දේ සඳහා වග කියන්නට ඕන මනුෂ්‍යයන් වන අපිම තමයි. ඒ නිසා අපි හැමෝටම ලොකු වගකීමක් තියෙනවා. විශේෂයෙන්ම ආගමික නායකයින්ට ලොකු වගකීමක් තියෙනවා. අද මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නට බෑ. ඇයි මේ මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලමට අරගෙන ඔවුන්ගේ සුඛ විහරණයට ඔවුන් කටයුතු කරන්නේ? අද හැම කෙනෙක්ම මේ තත්වයට පත් වෙලා තමුන් කාලා බීලා ඇඳලා හොඳට හිටියොත් හරි කියලා ඔවුන් හිතන්නේ. නෑ, ඔබට තියෙන ඔබගේ සහෝදර සහෝදරියට වගකීමක්. ඇයි ඒ වගකීම පැහැර හැරලා තියෙන්නේ? ඇයි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? ස්වාමින් වහන්සේ අද මොනවද සුවිශේෂය තුල කියන්නේ? ඔබ පොළවේ ලුණුය. ලුණෙහි ලුණු ගතිය නැතිව හොත් ඒට ලුණු රස කවන්නේ කුමකින්ද? ඔබ අවංකවම කල්පනා කරලා බැලුවොත් ඒ ඔබේ ලුණු රසය අද නැති වෙලා ගිහිල්ලා. කොහොමද ඔබ ඒ ලුණු රස මේ සමාජයට මුහු කරන්නේ? ප්‍රේමවන්තේනි, මේක තමයි අද අපිට තියෙන ලොකුම ප්‍රශ්නය. තමන්ගේ ජීවිතෙන් අන් අයට ආදර්ශයක් දෙන්නට ඕන. වැඩිහිටියෝ පොඩි පරම්පරාව ආරක්ෂා කරන්නට ඕන. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ නැවතත් කියන්නේ ඔබ ලෝකේ ආලෝකය. කන්දක් මත පිහිටි නුවරක් සැඟවිය නොහැකිය. මිනිස්සු පහනක් දැල්වලා ඒ බඳුනක් යට තියන්නේ නැහැ. එය පහන් රුකක් උඩ තියන්නේ. ඇයි? ගෙදර වැසි සියල්ලන්ට එළිය දෙන්න. ඒ එළිය තමයි අද සමාජයට වැදගත් වෙලා තියෙන්නේ. අද අපිට මොකද වෙලා තියෙන්නේ? අද වැඩිහිටියෝ කියන අය, නායකයෝ කියන අය, විශාල වගකීම් දරන අය, මේ අය තමන්ගේ බලය රැකගන්න, නිලය රැකගන්න උත්සාහ කරනවා. පුළුවන් තරම් ජඩ වැඩ කරලා හරි, කුපාඩි වැඩ කරලා හරි, නොහොඹිනා අකටයුතුකම් කරලා හරි ඒ තමන්ගේ තත්ත්වය ආරක්ෂා කරගන්නට උත්සාහ කරන්නේ. ඒකද ඔබ සමාජයට දල්වන පාන? ඒකද ඔබේ ආලෝකය? අන්න අය ඉදිරියේ ස්වාමින් වහන්සේ බබලවන්නට කියන්නේ අන්න ඒ වගේ ආලෝකයක්ද? ප්‍රේමවන්තේනි, එහෙමනම් ඔබ තාමත් අඳුරේ ජීවත් වෙන ජනතාවක්. ඔබ තුල ආලෝකයක් නැහැ. අන් අයට ඔබෙන් ගන්න ආදර්ශයක් නැහැ. කිසිම කෙනෙක් ඔබව අනුගමනය කරන්නේ නැහැ. ඔබව පිළිකුල් කරනවා, ඔබ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ අද ඔබට ලොකු අභියෝගයක් දෙන්නේ. ඔබේ ආලෝකය අන් අය ඉදිරියේ කොහොමද ඔබ බබලවන්නේ? ඔබේ ආලෝකය කොහොමද දෙමව්පියන් හැටියට තමන්ගේ දරුවන් ඉදිරියේ බබලවන්නේ? අද දෙමව්පියෝ දරුවන්ටත් වඩා අන්ත තත්ත්වයටපත් වෙලා අද දරුවන්ව නොමග යවන්නේ බොහෝ පිරිසක්, වැඩිමනක් අපේ දෙමව්පියෝ. දෙමව්පියෝගේ වගකීම බාර ගන්නට ඕන. ඒ වගේම තමයි ඔබ නායකයෝ හැටියට කොහොමද ඔබ යටතේ ඉන්න සේවකයන්ව යහමග යවන්නේ, හරි දේ කියලා දෙන්නේ? නායකයෝ හැටියට ඔබත් අඳුරේ, ඔබ යටතේ ඉන්න සේවකයොත් අඳුරේ දවසින් දවස අගාධයට යන්නේ, අන්ධකාරයට ගමන් කරන්නේ.
මේ අඳුරු ලෝකයක් තුළ තමයි අපි තාමත් ජීවත් වෙන්නේ. ස්වාමින් වහන්සේ අද කියනවා ආලෝකයට එන්න කියලා. ඔබේ ලුණු රස මේ සමාජයට මුහු කරන්නට කියලා. ඔබේ දක්ෂතා හැකියා, ඔබේ අවංකකම ඊටත් වඩා ඔබගේ නිහතමානීකම, ඒ වගේම ඔබගේ උගත්කම ස්වාමින් වහන්සේ ඔබට දුන්නා වූ ටැලන්තු මේ සමාජයේ මුහු කරන්න, අන් අය සමග බෙදා ගන්න. ඒක තමයි සැබෑ කිතුණුකම කියලා කියන්නේ. බෙදා ගැනීම. ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ ජීවිතය කල්වාරියේ යාගයක් කොට ඔප්පු කරමින් අපිට කියලා දුන්න ඒ පණිවිඩය පාඩම තමයි බෙදා ගැනීම. උන්වහන්සේ බෙදලා දුන්නා. උන්වහන්සේගේ ශරීරය, උන්වහන්සේගේ රුධිරය අපි පෙරේදා දවසේදී දිව්‍ය සප්‍රසාද මංගල්‍යය පැවැත්තුවා. ඒ දිව්‍ය සප්‍රසාද මංගල්‍යය තුල ස්වාමින් වහන්සේ කිව්වේ මගේ ශරීරය අනුභව කරන්න, මගේ රුධිරය පානය කරන්න. ඔබ සූදානම්ද යම් කිසි දෙයක් අන් අයට පරිත්‍යාග කරන්න? අඩුම ගානේ අද මිනිස්සු හරි ලෝභයි, හරි පෙරේතයි. පෙරේතකමෙන් හැමදේම රැස් කරගෙන මරුණයින් පස්සේ අරන් යන්නද දන්නේ කල්පනා කරන් ඉන්නේ. හැබැයි අරන් යන්න හම්බෙන්නේ නැහැ. තාමත් ඒක තේරිලා නැහැ. වලපයයි ගොඩපයයි කියලා ඉන්න අය පවා තාමත් තණ්හාවෙන් ජීවත් වෙන්නේ. මේ තණ්හාව, මෝහය හැම කෙනෙක්වම අන්ධ කරලා බෙදාගන්න නැති අයත් එක්ක. ඒකයි ඔබ සමාජයට දෙන ආලෝකය. අසරණ මිනිස්සුන්ට පිහිට වෙන්න. ඔබට නැති වෙන්නේ නැහැ කිසිම දෙයක්. ස්වාමින් වහන්සේ කියනවා ලත වෙන්න එපා, වද වෙන්න එපා. ඔබගේ වස්තුව පිළිබඳව ඒක රැස් කරන්නට ඒවා කිසිදාක සදා කාලෙටම පවතින්නේ නැහැ. ඒවා කා දමනවා, විනාශ කරනවා, විනාශ වෙලා යනවා. උන්වහන්සේ අද අපි හැම කෙනෙකුටම කියන්නේ සදා කාලික ජීවිතයට ඔබිනා සුදුසු වටිනාකම් රැස් කරන්නට කියලා. ඒ සඳහා වෙහෙස මහන්සි වෙන්න. ඒ තමයි ඔබ දල්වන ආලෝකය, ඔබගේ ආදර්ශය. ඒ ලුණු රස මේ සමාජයට ඔබ කවන්නට ඕන. එසේනම් ප්‍රේමවන්තේනි, අපි තරයේ මේ පණිවිඩය හිතේ ධාරණය කර ගනිමු. අපි හැම කෙනෙක්ම අන් අයට ආලෝකයක් වෙන්නට උත්සාහ කරමු. අපේ ජීවිතේ ආත්මාර්ථකාමී පුද්ගලයින් නොවි. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්තමයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.